ආයුබෝවන් කල්වර්ධනයේ පළවෙනි ත්‍රෛමාසිකයට අදාළ සති 13 පිළිබඳව අපි වීඩියෝ මාලාවකින් සාකච්ඡා කරලා මේ වෙන විට අවසන් කළා. ඉතින් මම හිතුවා එම වීඩියෝ මාලාවේ වැදගත් ස්ථාන කීපයක් එකතු කරලා සංක්ෂිප්තව තන වීඩියෝවකින් ඔයා වෙත ලබා දුන්නොත් ප්‍රයෝජනවත් වේවි කියලා. දරුවෙකු දරාගෙන බිහි කිරීම සඳහා කාන්තාවකගේ ශරීරය නිර්මාණය වෙලා තියෙන ආකාරය ඔයා දැනටමත් දන්නවා ඇති. ගර්භාෂයක්, ඩිම්බකෝෂ දෙකක්, ඩිම්බකෝෂ ගර්භාෂය සමග සම්බන්ධ වෙන පැලෝපිය නාල දෙකක් සහ යෝනි මාර්ගයක් මගින් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සැකසීලා තියෙනවා. ඩිම්බකෝෂ දෙක මගින් මාරුවෙන් මාරුවට සෑම මාසකදීම ඩිම්බසෛලයක් පැලෝපිය නාල තුරට මුදා හරිනවා. ලිංගික එකතුවීමකදී පිරිමියාගෙන් නිදහස් වන ශුක්‍රතරලය ස්ත්‍රී යෝනි මාර්ගය හරහා ගර්භාෂය වෙත පැමිණිලා එතනින් පැලෝපිය නාලය දක්වා ගමන් කරනවා. ශුක්‍රතරලයේ පවතින කෝටි ගණනක ශුක්‍රාණු අතරින් එක් ශක්තිමත් ශුක්‍රාණුවක් මුදා හරින ලද ඩිම්බයක් සමග සම්බන්ධ වීම අපි සංසේචනය වීම කියලා හඳුන්වනවා. මෙම සංසේචන වීමෙන් පසුව අදාළ තනි සෛලය තම සෛල ගණන ක්‍රමයෙන් වැඩි කර ගනිමින් පැලෝපිය නාලය හරහා ගර්භාෂය වෙත ගමන් කරනවා. මෙතනදී ඔයාගේ ගර්භයේ වයස තීරණය කිරීම ඉතාමත්ම වැදගත්. කොහොමද ඔයාගේ ගර්භයේ වයස තීරණය කරන්නේ? ඔයාගේ අවසාන ඔසප්පු පළමු දිනේ සිට අද දින දක්වා දින ගණනය කිරීමෙන් තමයි ඔයාගේ ගර්භයේ වයස තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම දරුවෙකු ලබා ගැනීම සඳහා එකතු විය යුතු කාන්තාවකගේ සරු කාලය මොකක්ද? ගර්භණී ඔයා ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය කුමක්ද? ෆෝලික් ඇසිඩ් ගන්න ආකාරය, ඔයා ගර්භණී භාවයට පත් වූ බවට තියෙන ලක්ෂණ ආදී ගොඩක් කාරණා මම 1 හා 2 වීඩියෝවෙන් ඔයා වෙත ගෙනල්ලා තියෙනවා. ඔයාට ඒ කාරණා දැන ගැනීමට නම් 1 හා 2 කල්වර්ධන වීඩියෝ නරඹන්න. ඒකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එහිදී ඔයාට ඇතිවන ගැටලුත් යොමු කරලා තියන්න. විරාමයක් ලද වේලාවකට මම ඒවට පිළිතුරු ලබා දෙන්නම්. එහෙනම් දැන් අපි බලමු කල්වර්ධනයේ 3 වන සතියේ වීඩියෝවෙන් මම ඔයා වෙත ගෙනලා තියෙන්නේ කුමක්ද කියලා. 3 වෙනි වීඩියෝවෙන් අපි කතා කළේ සංසේචනයෙන් සෑදෙන යුක්තාණු සෛලයට ඊළඟට මොකද වෙන්නේ කියන එක. මෙම යුක්තාණුව පැය 72ක් වගේ කාලයකදී තම සෛල ගාන වැඩි කර ගනිමින් මොරුලාවක් බවට පත් වෙනවා. ඊට පස්සේ ගර්භාෂය කරා පැලෝපිය නාලය දිගේ සෙමෙන් ගමන් කරනවා. HCG පටි පරීක්ෂාවකින් මේ වෙනකොටත් ඔයා ගර්භණියක්ද කියලා තීරණය කරන්න බෑ. මොකද ඔයාගේ ශරීරයේ ගර්භණීතාවයට අදාළ කිසිදු හෝමෝනයක් මේ වෙනකොටත් රිලීස් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙම ආගන්තුක මොරුලා සෛලය ඔයාගේ ශරීරයත් සමග කිසිම සම්බන්ධතාවයක් මේ වෙනකොටත් ඇති කරගෙන නැහැ. හැබැයි මේ වෙනකොටත් ඔයාගේ ගර්භයේ වයස තීරණය වෙලා ඉවරයි. ඒ වගේම ඔයාගේ දරුවා දුවෙක්ද පුතෙක්ද කියලා තීරණය වෙන්නේ කොහොමද කියන කාරණාවත් මම මේ වීඩියෝවෙන් ඉතාම සරලව ඔයාට හොඳින් පැහැදිලි කරලා දුන්නා. ඔයාට ලැබෙන දුවෙක්ද පුතෙක්ද කියලා තීරණය වෙන සාධකය ස්වභාව ධර්මයෙන්ම දීලා තියෙන්නේ දරුවගේ තාත්තට. ඒ කියන්නේ ඔයාගේ සැමියාට. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්. ඔයා දන්නවද කාන්තාවක් සතුව සෑම විටම තියෙන්නේ ලිංගික වර්ණදේහවල XX කියන ජාන සංයුතිය. නමුත් පිරිමියා සතුව XY කියන ජාන සංයුතියට අයත් ලිංගික වර්ණදේහ යුගලය තියෙනවා. ඉතින් සෑම විටම මවගේ X කියන වර්ණදේහය පියාගේ Y කියන වර්ණදේහ සමග සම්බන්ධ වීමෙන් සෑදෙන ජීවියා පුතෙක්. ඒ වගේම මවගේ X කියන වර්ණදේහය පියාගේ X කියන වර්ණදේහ සමග සම්බන්ධ වීමෙන් සෑදෙන ජීවියා සෑම විටම දුවෙක්. ඉතින් ඔය ආකාරයට තමයි ඔයාට ලැබෙන්නේ ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා තීරණය වෙන්නේ. මේ පිළිබඳව ඔයාට තවදුරටත් දැනුවත් වීමට නම් මගේ මේ 3 වෙනි වීඩියෝ නරඹන්න. ඒකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇතුළත් කරලා තියෙනවා. එහෙනම් අපි ඊළඟට 4 වෙනි සතියේ වීඩියෝවෙන් මම ඔයා වෙත ගෙනලා තියෙන්නේ මොනවද කියලා බලමු. මේ 4 වෙනි සතියේදී සංසේචනයෙන් සෑදෙන මුරුලාව කියන සෛල ගුලිය පැලෝපිය නාලය දිගේ ගර්භාෂයට පැමිණිලා ගර්භාෂය තැම්පත් වීම සිදු වෙනවා. එහිදී ඔයාට රුධිර පිතිත කිහිපයක් වහනය වෙන්න පුළුවන්. ඒ ගැන ගොඩක් අය ප්‍රශ්න කරලා තිබුණා. ඒකට හේතුව තමයි මොරුලාව ගර්භාෂය තුළ තැම්පත් වීමේදී ගර්භාෂ බිත්තිය සිදුරු වීමෙන් නැතිවෙන රුධිර වහනය. ඒ ගැන බය වෙන්න එපා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඔයා ඒ ගැන ප්‍රශ්න කිහිපයක්ම අහලා තිබුණ නිසායි මම ඒක මතක් කරේ.
මේ වෙනකොටත් ඔයාගේ අවසානයට ඔසප්පු පළමු දිනේ සිට සති 4ක් සම්පූර්ණ වෙලයි තියෙන්නේ. මේ සතියේදී තමයි දරුවෙකු බලාපොරොත්තු ඉන්න ඔයාට සුබ ආරංචියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ HCG පටි පරීක්ෂාවකින් ඔයාට දැනගන්න පුළුවන් ඔයා ගර්භණියක්ද කියන එක. ඒ වගේම මේ වෙන විටත් මවගේ හා පියාගේ ජාන සංයෝජනයෙන් නව ජීවියා තුළ නවතම DNA රටාවක් නිර්මාණය වෙලයි තියෙන්නේ. ඔයාගේ බබාගේ හිසේ ඇස්වල සමය වර්ණය වගේම ගති ලක්ෂණ ශරීර ලක්ෂණ විතරක් නෙමෙයි හැකියාවනුත් තීරණය වෙන්නේ මෙම DNA රටාව අනුව. එහෙනම් අපි දැන් බලමු මුක්ත වෙන ඩිම්බසෛලයේ සංසේචනය නොවුනොත් කුමක්ද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ගර්භාෂයේ සෑම මාසයකම දරුවෙකු දරා ගැනීම සඳහා තම බිත්ති සවිමත් කරගෙන පෝෂණය කරගෙන බලාගෙන ඉන්නවා. නමුත් සංසේචිත වූ ඩිම්බයක් ආවොත් ගර්භාෂය මුලයට ඒ බව දැනුම් දෙනවා. මොලෙන් පණිවිඩයක් එතකොට එවනවා දැන් ගර්භාෂ බිත්තිය හකුලා ගන්න කියලා. ඒ වෙලාවේ රුධිර ධාරාවක් සමග ගර්භාෂ බිත්ති ගැලවිලා ඉවත් වෙලා යනවා. අපි මාසික ශුද්ධිය නැතිනම් මෙන්සස් හැදෙනවා කියන්නේ මේකට. මේ 4 වන සතියේ වීඩියෝ නැරඹීමෙන් ඔයාට ඉහත කාරණා ඉතාමත්ම සවිස්තරාත්මකව තවදුරටත් පැහැදිලිව දැන ගැනීමට පුළුවන්. ඒ වගේම ගර්භණියක් වන ඔයා 4 වන සතියේදී මුහුණ දෙන ගැටලුවත් ඔයා ඊට මුහුණ දිය යුතු ආකාරයත් මම සවිස්තරාත්මකව මෙම වීඩියෝවෙන් පැහැදිලි කරලා තියෙනවා. ඔයාගේ තිබෙන ලක්ෂණත් දරුවාගේ ලක්ෂණත් වෙන වෙනම මම පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඒ නිසා මේ 4 වෙනි වීඩියෝවත් නරඹන්න උත්සාහ කරන්න. එහෙනම් අපි බලමු 5 වන සතියේ වීඩියෝවෙන් මොනවද ඔයා වෙත මම ගෙනල්ලා තියෙන්නේ කියලා. මේ අවස්ථාව වන විට කල්ලේ ප්‍රමාණය කුඩා දොඩම් මැටයක් ප්‍රමාණය කියන්න පුළුවන්. නමුත් මේ 5 වන සතියේ සිට කල්ල වර්ධනය ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. මේ වන විටත් ඔයාගේ දරුවාගේ ප්‍රාථමික හෘදය නිර්මාණය වෙනවා. කල්ල වර්ධනයට අවශ්‍ය පෝෂණය සහ ඔක්සිජන් ශරීරය පුරා ගෙන යාමට රුධිර සංසරණ පද්ධතිය අවශ්‍ය වෙනවනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය බලය සැපීමට තමයි මේ ප්‍රාථමික හෘදය නිර්මාණය වෙන්නේ. මේ ප්‍රාථමික හෘදය අපේ හෘදය වගේ නෙවෙයි. ඒකට රිද්මයානුකූල චලනයක් පෙන්වන්නේ නැහැ. ඔයාට මේ පිළිබඳ තවදුරටත් විස්තරාත්මකව දැන ගැනීමක් අවශ්‍යයි නම් මේ 5 වෙනි වීඩියෝ නරඹන්න. ඊට අමතරව ගර්භණී ඔයා මේ 5 වන සතියට සූදානම් විය යුත්තේ කොහොමද? ඔයාට ඇතිවෙන ලක්ෂණ මොනවද? ඔයා ඒ සඳහා කළ යුත්තේ මොනවද? ආදී කරුණුකාරණා රැසක් මම වීඩියෝවේ ඇතුළත් කරලා තියෙනවා. අපි 6 වන සතියේදී සාකච්ඡා කළේ HCG පටියක් ආධාරයෙන් නිවසේදීම ගර්භණීතාවය පරීක්ෂා කරගන්නේ කොහොමද කියන එක. ඔයාගේ පහසුව සඳහා මේ වීඩියෝවෙන් කොටසක් මම මේ සමග යොදන්නම්. එහෙනම් අපි බලමු HCG පටියක් භාවිතා කරන නිවැරදිම ක්‍රමය මොකක්ද කියලා. මේ සඳහා දවසේ ඕනෑම වේලාවක ගන්න මූත්‍රා සාම්පලයක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඕනෑම ෆාමසියකින් අඩු මුදලකට ඔයාලට HCG පටියක් ලබා ගන්නත් පුළුවන්. මුලින්ම බලන්න එහි කල්ලුකුත් වීමේ දිනේ කවදද කියලා. ඊට පසුව පැකටුව එක කොනකින් පරිස්සමින් විවර කරලා එහි ඇති HCG පටි ඉවතට ගන්න. ඒ වගේම එක් පැකට්ටුවේ තියෙන උපදෙසුත් කියවලා බලන්න අමතක කරන්න එපා. එම පටි උපරිම මට්ටම කියලා ඊතලයකින් දක්වලා තියෙනවා ස්ථානයක්. මූත්‍රා සාම්පලයට මෙම පටිය ගිල්වද්දී එහි සඳහන් කරලා තියෙන උපරිම මට්ටමට පහළින් මේ ආකාරයට ගිල්වන්න. තප්පර 10ක් විතර ගිල්වලා තියලා එළියට ගන්න. ඔබට දකින්න පුළුවන් වේවි යූරින් මෙම පටිය දිගේ ඉහළට ගමන් කරන ආකාරය. ඊට පසු පැතිරි පෘෂ්ඨයක් මත මෙම පටිය විනාඩි 5ක් තබන්න. දැන් ඔබට පෙනෙන ආකාරයට මේකේ ඉරි දෙකක් ආවොතින් ඔබගේ මූත්‍රා සාම්පලය පොසිටිව්. ඒ කියන්නේ ඔබ ගර්භණීතාවයට පත් වෙලා. තනි ඉරක් ආවොතින් නෙගටිව්. ඒ කියන්නේ ඔබ ගර්භණියක් නොවේ කියන එකයි. එහෙමත් නැත්නම් මුකුත්ම ආවේ නැතිනම් මේ කියන්නේ මේ පරීක්ෂණය නැවත සිදු කරන්න ඕනේ. මීට අමතරව මෙම 6 වන සතියේදී ඔයාගේ දරුවගේ සිදුවන වර්ධනය ගර්භණියක් විදිහට ඔයා මුහුණ දිය යුතු ගැටලු සහ ඔයා ඊට සූදානම් විය යුතු ආකාරය පිළිබඳ කරුණු රැසක්ම මම යොදලා තියෙනවා. අපි දැන් 7 වන සතිය ගැන බලමු. මේ 7 වන සතියේදී ඔයාගේ දරුවගේ ප්‍රමාණය කුඩා බ්ලූබෙරි ගෙඩියක් තරම් වෙනවා. මම කියවනේ දැන් ඔයාගේ දරුවගේ ප්‍රමාණය ඉතාමත්ම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා කියලා. ඔයාගේ දරුවගේ මොළේ වර්ධනයට තමයි මේ 7 වන සතියේදී වැඩි තැනක් ලැබෙන්නේ. ඔයා දන්නවද? අපි ඉපදුනාට පසුව මොළේ නියුරෝන සෛලවල ප්‍රමාණය වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. සිදු වෙන්නේ මේ සෛලවල ප්‍රමාණය විශාල වීමක් පමණයි. ඒ වගේම යම් හේකින් මෙම නියුරෝන සෛල මැරුණොත් එහෙම නැවත යථා තත්ත්වයට පත් කරන්නත් බෑ. ඒ නිසා තමයි මම ඔයාට මුලින් ඉඳලම මේ වීඩියෝ මාලාව හරහා ෆෝලික් ඇසිඩ් ගැනීමේ වැදගත්කම විටින් විට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මොකද ෆෝලික් ඇසිඩ් නියුරෝන සෛල වර්ධනයට ඉතාමත්ම වැදගත් වෙනවා.
ඒ වගේම තමයි තවත් වැදගත් කාරණයක් දරුවෙකු ලැබීමට බලාපොරොත්තුව සිටින ඔයා ප්‍රසව හා නාඩිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගැනීම. එහෙනම් අපි බලමු 8 වන සතියේදී අපි මොනවද කතා කරලා තියෙන්නේ කියලා. ඔයාගේ දරුවාගේ සිදුවන වර්ධනය තමයි ප්‍රධානම කතා කරේ. ඊට අමතරව ගර්භණී ඔයා මේ 8 වන සතියේදී මුහුණ දෙන ගැටලු සහ ඔයා ඊට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාවත් අපි වැඩිදුරටත් සාකච්ඡා කළා. ඒ වගේම ඔයා අහලා තිබුණා යෝනි ශ්‍රාව සම්බන්ධයෙන්. මේ යෝනි ශ්‍රාව පිටවීම සම්බන්ධයෙන් උනොත් මම ඔයාව දැනුවත් කිරීමක් මේ වීඩියෝ තුලින් කරා. ඔයාට ඒ පිළිබඳව දැනුමක් ලබා ගැනීමට අවශ්‍යයි නම් මෙම 8 වන වීඩියෝව නරඹන්න. එහෙනම් අපි දැන් බලමු 9 වන සතියේදී අපි මොනවද කතා කරලා තියෙන්නේ කියලා. ඇත්තටම ඔයාගේ දරුවා එම්බ්‍රොයිනික් පීරියඩ් එකේ සිට ෆීටල් පීරියඩ් එකට මාරු වෙන්නේ මේ 9 වන සතියේදී. මේ සතියේදී ඔයා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරොත් එහෙම ඔයාගේ දරුවාගේ හෘදයේ ස්පන්දනය ඔයාට දැනගන්න පුළුවන්. සමහර මව්වරු කියලා තිබුණා මාස 3 ස්කෑන් එකකින් දරුවාගේ හෘදයේ ශබ්දය ඇහෙන්නේ නැහැ කියලා. සමහර විට ඔයාගේ දරුවා ගර්භාෂයේ ඇතුළතින් පිහිටා තිබීම මේකට හේතුවක් වෙන්න පුළුවන්. බය වෙන්න එපා. ඔයාගේ වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් නිගමනයකට ඒවි. 10, 11, 12 සහ 13 වන සතිවලදී අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළේ ඔයාගේ දරුවාගේ සිදුවන වර්ධනය සහ ශරීරයේ දැකගත හැකි වෙනස්කමුත් ගර්භණී ඔයා මුහුණ දෙන ගැටලු සහ ඔයා ඊට සූදානම් විය යුතු ආකාරයත් පිළිබඳවයි. ඒ වගේම ඔයා ප්‍රශ්න කීපයක්ම අහලා තිබුණා ගර්භණී සමයේදී ලිංගික හමුවීම් කැපයිද කියලා. ඉතින් මම 11 වන වීඩියෝවෙන් ඒ සඳහා ඔයාට සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම ගර්භණී සමයේදී භාවිතා කළ හැකි ලිංගික ඉරියව් කීපයකුත් මම ඔයා වෙත ඉදිරිපත් කරලා තියෙනවා. එම වීඩියෝ නරඹලා ඔයාට යම් ගැටලු තියෙනවා නම් යොමු කරන්න. මගේ CMR Relaxing Vibes කියන YouTube channel එක subscribe කරලා bell button එකත් press කරලා තියන්න. ඔයාට මම අලුත් වීඩියෝ දාපුවාම ඒව ලබා ගන්න හැකි වේවි.